සාදරයෙන් පිළිගන්නවා හැමෝම ලහිරු බ්ලොග් ශ්‍රී ලංකා YouTube channel එකට. අද අපි ඔයාලා එක්කන් යන්නේ අදත් ලස්සන තැනකට. ඒත් රත්නපුර පැත්තම තැනක් තමයි. ඉදිරියේදී අපි කතා කරමු ඉස්සර අපි අද කොහෙද යන්නේ කියලා. ඔයාලා ගොඩාක් බලාපොරොත්තුෙන් ඉන්න ලස්සන තැනක් වෙයි මේ තැනත්. අද අපි බලන්න යන ස්ථානයේ තියෙන්නේ රත්නපුර අවටමයි. රත්නපුර පාරෙන් එන්නත් පුළුවන් මෙතනට. අද අපි යන්නේ කුරුවිට පාරෙන්. කුරුවිට පාරේ යනවා නම් එන්න ඕනි කුරුවිට ටවුන් එකට ඇවිල්ලා සිරිපාගම පාරේ තමයි එන්න ඕන. රයිට්? සිරිපාගම පාරේ ඇවිල්ලා ඉදිරියට යනකොට තමයි අපි බලන්න යන තැන හම්බෙන්නේ. අපි ඉස්සරහට ගිහිල්ලා කතා කරමු. අදත් ලස්සන තැනක් තමයි අපි අද ඔයාලා එක්කන් යන්නේ. හරිම ලස්සන තැනක්. ඒ වගේ මේ අපි යන පාරත් ඉතාමත් ලස්සන පාරක්. හරිම නිදහස් ගස් ගොඩක් වැවිලා තියෙන වනාන්තරයක් මැද්දෙන් යනවා වගේ තමයි මේ පාර. හරිම ලස්සන. ඉස්සරහත් මම වීඩියෝස් වලින් පෙන්නන්නම් ඔයාලට. අපි ඉස්සරහට ගිහලා බලමු. අපි අද යන්නේ මාපලාන ඇල්ල බලන්න. මාපලාන ඇල්ල යන පාරේ, ඒ කියන්නේ කුරුවිට පාරෙන් ආවොත් පාර ලස්සන දියැලක්, චූටි දියැලක්, සමහර නම් මේක එච්චර වැදගත් දෙයක් නෙවෙන්න පුළුවන්. ඒනට මේකේ අමුතුම සුන්දරත්වයක් තියෙන චූටි දියැලක් තියෙනවා. මේකට ගමේ අය කියන්නේ ගණේගම් ඇල්ල කියලා. ප්‍රසිද්ධ දිය පහරක් නෙමෙයි මේක. නමුත් මේ පාරයින හරිම ලස්සනයි මේක. ගණේගම් ඇල්ල තමයි මේකට කියන්නේ. ලහිරු බ්ලොග් ශ්‍රී ලංකා YouTube channel එකෙන් අද ඇවිල්ලා ඉන්නේ මාපලාන ඇල්ල බලන්න. ඉතින් මාපලාන දියැල්ලට යන තැන, පාමුලට යන තැන තමයි අපි මේ පාරේ ඉන්නේ දැන්. මෙතන පාරේ මේ කඩයක් තියෙනවා. අපිට අංකල් කෙනෙක් සහාය දුන්නා අපේ බයික් එක දාගන්න. එතන කඩේ ළඟින් ඉහළට යන්න පුළුවන් කියලා අංකල් ඒ පාර කිව්වා. මම මේ වටපිටාව පෙන්නන්නම්. මේ හරියත් හරිම ලස්සනයි. මෙතනින් ඔහම ගිහිල්ලා ඉස්සරහින් එතන උඩ පාරේ යන්න පුළුවන් කියලා තමයි අංකල් කියන්නේ. අපි එතන ඒ පාරෙන් ඉස්සරහට ගිහිල්ලා බලමු. මෙතන ඉඳන් අංකල් කිලෝමීටර ගාණක් වගේ දිනවද ඇල්ලට? ඔව් එතන උඩට. අඩි වගේ තියෙන්නේ නේ. ආහා. ඒතර ඇල්ලේ උස කොහමද කිව්වේ? 444ක් තියෙනවානේ. අඩි 444ක්. එතකොට මෙතන විශේෂත්වයේ ඉතින් ඔය උස එක බැලුවොත් 4 වෙනි තත්ත්වයේ වගේ තියෙනවනේ ළඟ. අපි එන ඉස්සරහට ගිහිල්ලා එන්න. ඔව් අංකල්ගේ කඩේ ළඟ ඉඳලා දැන් අපි ඉස්සරහට යන ගම මෙතෙන්ට ඇල්ල පේනවා. ඉහළ කොටස පේනවා. මම පෙන්නන්න. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු එහෙනම් මාපලාන ඇල්ලේ විස්තර කොහොමද කියලා. වගේ චූටි අඩි පාරක් දිගේ තමයි ඉස්සරහට යන්න තියෙන්නේ මාපලාන දියැල්ල බලන්න. ඒවත්තක් නැති. ජෛව විවිධත්වයේ උපරිමයෙන්ම ලස්සනටම තියෙන තැනක් තමයි මාපලාන දියැල්ල තියෙන
ප්‍රදේශයේ රත්නපුර. ශ්‍රීපාදයේ වන්දනාමාන කරන කාල සීමාවට ගොඩාක් මෙයාල බලන්න එනවා කියලා අපේ ගම්වාසීන් කිව්වා. මොකද පලාබද්දල පාර ශ්‍රී පලාබද්දල පාරෙන් ශ්‍රීපාදයේ වන්දනාමාන කරන අයට ළඟයි මාපලහන දියැල්ල බලන්න එනකොට ඒ පාරෙන්. ඉතින් ගම්වාසී අය කිව්වා ඒ කාලේට ගොඩාක් මෙයාල බලන්න එනවා කියලා. හරිම ලස්සනයි. අපි ඉස්සරහට ගිහලා බලමු. මාපලාන දියැල්ල ආසන්නයටම දැන් මම ඇවිල්ලා ඉන්නේ. ඇත්තටම හරිම ලස්සන දියැල්ලක්. ගොඩක් අය මම දන්න විදිහට ගොඩක් ප්‍රසිද්ධ කියලා කියන්නත් බෑ. සමහරු දන්නෙත් නෑ මේ ඇල්ල ගැන. මේ රත්නපුරාවටත් නොදන්න අය ඉන්නවා. ඉතින් හරිම ලස්සන තැනක්. ඔන්න මාපලාන දියැල්ල පේනව නේද ලස්සන? අඩි 444ක් උසින් මම දන්න තරමට තියෙන්නේ. අඩි 444ක් උසයි. බලන්න ලස්සන. කැලේ සැක වෙලා තියෙන ලස්සන දියැල්ලක්. මාපලාන දියැල්ල ගත්තොත් කොටස් දෙකයි තුනක් විතර වගේ බෙදලා වගේ තියෙනවා. වල පේන ඇති ගැප් තුනක් වගේ තියෙනවා ඉහළට. අර ලස්සනට පේනවා ඒක. ලහිරු බ්ලොග් ශ්‍රී ලංකා YouTube channel එකෙන් අද ඇවිල්ලා ඉන්නේ මාපලාන දියැල්ල බලන්න. හරිම සුන්දර තැනක් මෙතන.
ඉතින් මම ආරාධනා කරන්නේ අපේ ලංකාවේ පරිසරයට ආදරය කරන වගේම වෙනත් රටවල් වල විදේශිකයන්ටත් හරිම ලස්සන තැනක් මෙතන ඇවිල්ලා බලන්න. මේ සැඟවිලා තියෙන ලස්සන තැන් හරිම වැදගත්. හරිම ලස්සන තැනක් මෙතන. හරිම සුන්දරයි. මේ දියැල්ල කොටස් තුනකට වගේ බෙදලා තියෙන විදිහ වගේ තමයි පේන්නේ මේ තියෙන විදිහට. ඉතින් හරිම ලස්සනයි මේ තැන. ඉතින් ඒ වගේ මතක් කරනවා මෙතනට ආවහම මෙතන අපිරිසුදු කරන්නේ නැතුව පොලිතින් දාන්නේ නැතුව හරි ලස්සන විදිහට මෙතන තියාගන්න කියලා අපි හැමෝගෙම බලාපොරොත්තු වෙනවා. මෙතන ලස්සන විඳ ගන්නවා වගේම. ඉතින් අනිත් දේ තමයි මෙතන ඇත්තටම වෙන තැන්වලට වඩා පිරිසුදු විදිහට පොලිතින් නැතුව හරි ලස්සනට තියෙනවා. ඉතින් ඒක හැමදාම දිගටම පවත්වාගෙන යන එක හොඳයි. ඉතින් අපි හැමෝටම නැවත ආරාධනා කරනවා මේ වගේ ලස්සන තැන්, සැඟවිලා තියෙන තැන්, සබා ධර්මයට ආදරය කරන ඕනම කෙනෙක්ට වටින තැනක්. කොච්චර කාලය ගත කරත් මෙතන ඇත්තටම තියාගන්න බැරි සතුටක් තියෙන මෙතන හරිම ලස්සන තැනක්, හරිම නිදහසක් තියෙන තැනක්. ඉතින් ඔයාලත් හැමෝම ඇවිල්ලා මාපලාන්න දියැල ලස්සන බලන්න කියලා ලහිරු බ්ලොග් ශ්‍රී ලංකා YouTube channel එකෙන් මම ආරාධනා කරනවා ඔයාලා හැමෝටම. මාපලාන සුන්දර දියැලේ ඉඳලා ලහිරු බ්ලොග් ශ්‍රී ලංකා අදට ඔයාලගෙන් අපි සමුගන්නවා. නැවත ලස්සන වීඩියෝ එකකින් හම්බෙන බලාපොරොත්තු වෙමින් ලහිරු බ්ලොග් ශ්‍රී ලංකා YouTube channel එක අනිවාර්යෙන් subscribe කරන්න. ඒ වගේම අමතක කරන්න එපා bell icon එකත් click කරන්න.